අපි අද ප්‍රෝටීන වල රසායනික ස්වභාවය සහ ව්‍යුහ මට්ටම් වල සැකේස්ම විස්තර කරන්න කියලා අහන රචනා ප්‍රශ්නයට උත්තර ලියන හැටි ගැන කතා කරමු. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලින් සැදී ඇත. ප්‍රෝටීන සෑදීමට විවිධ ඇමයිනෝ අම්ල අණු වර්ග 20ක් සහභාගී වේ. මූලද්‍රව්‍ය සංයුතියේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් වේ. ග්ලයිසින් හැර අනෙක් ඇමයිනෝ අම්ල අණුවල මැද අසමමිතික කාබන් පරමාණුවක් ඇත. සෑම ඇමයිනෝ අම්ල අණුවක්ම ඇමයිනෝ කාණ්ඩයක්, කාබොක්සිල් කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක් සහ ඇල්ගිල් කාණ්ඩයක් වන R කාණ්ඩය යන සංකේතෙන් දක්වන විචල්්‍ය කාණ්ඩයකින් සමන්විතය. ග්ලයිසින්හි R කාණ්ඩය වෙනුවට H පරමාණුවක් ඇත. R කාණ්ඩය අංශදාමීය ලෙස හඳුන්වයි. එක ඇමයිනෝ අම්ලවල R කාණ්ඩ එකිනෙකට වෙනස්ය. අංශදාමයේ හැර ඇමයිනෝ අම්ලයක ඇති අනෙක් කාණ්ඩ එනම් හයිඩ්‍රජන් පරමාණුවද අන්තර්ගතව පිටකොන්ද හෙවත් බැක්බෝන් ලෙස හඳුන්වයි. ඇමයිනෝ අම්ලවල කාබොක්සිල් කාණ්ඩ සහ ඇමයිනෝ කාණ්ඩ එකක් හෝ කිහිපයක් ඇත. ඇමයිනෝ කාණ්ඩයට ක්ෂාරීය ස්වභාවයක් ඇති අතර කාබොක්සිල් කාණ්ඩයට ආම්ලික ස්වභාවයක් ඇත. මෙම ලක්ෂණ දෙකම එක අණුවක ඇති විට උභයගුණීය අණුවක් ලෙස හඳුන්වයි. ඒ නිසා ඇමයිනෝ අම්ල අණු උභයගුණීය. ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාවක් සිදු වී එම ඇමයිනෝ අණු දෙකම මගින් ජල අණුවක් නිදහස් කරමින් සැදෙන බන්ධනය පෙප්ටයිඩ් බන්ධනයක් ලෙස හඳුන්වයි. ඇමයිනෝ අම්ල වලින් සැදුණු පොලිපෙප්ටයිඩ් දාම එකකින් හෝ කිහිපයකින් ප්‍රෝටීන සෑදී ඇත. ප්‍රෝටීනවල ව්‍යුහ මට්ටම්. ප්‍රෝටීනවල කෘත්‍ය ඉටු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරන ව්‍යුහ මට්ටම් 4ක් ඇත. එනම් 1. ප්‍රාථමික ව්‍යුහය, 2. ද්විතීයික ව්‍යුහය, 3. තෘතීයික ව්‍යුහය, 4. චාතුර්ථ ව්‍යුහය. 1. ප්‍රාථමික ව්‍යුහය. ප්‍රෝටීනයක ප්‍රාථමික ව්‍යුහය අනු පෙප්ටයිඩ් බන්ධන මගින් සම්බන්ධ වීමෙන් රේඛියට සකස් වූ ඇමයිනෝ අම්ලවල අන්‍ය වූ අණුපිළිවෙලකි. 2. ද්විතීයික ව්‍යුහය. එකම පොලිපෙප්ටයිඩ් දාමයක පිටකොන්දේ ඇති ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන් වලට සබඳ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවන අන්තහණුක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යුහයේ තෙනී ඇති තනි පොලිපෙප්ටයිඩ් දාමය දගර ගැසීමෙන් සහ නැමීමෙන් ද්විතීයික ව්‍යුහය සාදයි. එය බීටා රැලිතල හෝ ඇල්ෆා හෙලික්ස් විය හැකිය. ඇල්ෆා හෙලික්ස් සඳහා උදාහරණ ලෙස කෙරටින්ද, බීටා රැලිතල සඳහා උදාහරණ ලෙස මකුළු වගේ සිල්ක් තන්තුද දැක්විය හැක. 3. තෘතීයික ව්‍යුහය. ඇමයිනෝ අම්ලවල අංශදාම එනම් R කාණ්ඩ අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන, ආයනික බන්ධන, ජලභීතික අන්තර්ක්‍රියා හෙවත් වැන්ඩර් බල යන අන්තර්ක්‍රියා නිසා සාමාන්‍යයෙන් ද්විතීයික පොලිපෙප්ටයිඩ් දාමය පුළුල්ව නැමීමෙන් සහ එතීමෙන් ඇතිවන නිශ්චිත සුසංහිත අන්‍ය වූ කෘත්‍යමය සහ ත්‍රිමාණ හැඩයයි. උදාහරණ ලෙස බොහෝ එන්සයිම, මයොග්ලෝබින් සහ ඇල්බියුමින් දැක්විය හැක. 4. චාතුර්ථ ව්‍යුහය. ඒ කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සැදීමට පොලිපෙප්ටයිඩ් දාම දෙකක හෝ කිහිපයක් එක්වේ. එහි ඇති එකිනෙකට වෙන් වූ දාම ප්‍රෝටීන උප ඒකක ලෙස හැඳින්වේ. අන්තර් අණුක හා අන්තහාණුක අන්තර්ක්‍රියාවලින් ඒවා එකිනෙක බැඳ තබා ගනී. උදාහරණ ලෙස හිමොග්ලෝබින් සහ කොලෑජන්. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා. අපිව තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා share කරලා අපිට support එකක් දෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.